කොහොමද කට්ටියට ඔන්න අදත් වයිරල් වයිබ් බෙල්කේ channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. හැමදාම අලුත් දේවල් දැනගන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තාම අපිව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. අද කාලේ ලස්සන රූපයක් තියනවා කියන්නේ ඇත්තටම ලොකු වාසියක්. විශේෂයෙන්ම කාන්තාවන්ට. ඒ නිසාම තමයි ගොඩක් අය තමන්ට ස්වභාවයෙන් ලැබුණු පෙනුම ගැන සෑහීමකටපත් නොවි විවිධ දේවල් අත්හදා බලමින් ලස්සන වෙන්න උත්සාහ කරන්නේ. ඒත් ඔයා දන්නවද කොච්චර බෙහෙත් ගත්තත් කොච්චර ක්‍රීම් වර්ග පාවිච්චි කළත් ගන්න බැරි හරිම ප්‍රියමනාප පෙනුමක් ගන්න අපිට කරන්න පුරුවන් ආධ්‍යාත්මික දෙයක් තියෙනවා කියලා? අද අපි කතා කරන්න යන්නේ විද්‍යාවටත් වඩා එහා ගිය අපේ පෙනුම තීරණය කරන ඒ අපූර්ව රහස ගැනයි. බෞද්ධ ඉතිහාසයේ සඳහන් වෙන මල්ලිකා බිසව ගැන ඔයා අහලා ඇති. ඇය කොසල් රජතුමාගේ බිරිඳ. ඇයට අසීමිත බණ සම්පත් තිබුණා, විශාල පිරිස් බලයක්, කීර්තියක් තිබුණා. බුදුන් වහන්සේට අසදෘශ්‍ය දානය පූජා කරන්න තරම් ඇය පින්වන්ත වුණා. හැබැයි පුදුමේ කියන්නේ මෙච්චර සැප සම්පත් තිබුණත් මල්ලිකා බිසවගේ ශරීර වර්ණය හරිම දුර්වර්ණයි. ඇය රූපයේ ලස්සන කාන්තාවක් නෙවෙයි. ඉතින් දවසක් මල්ලිකා බිසව බුදුන් වහන්සේගෙන් මේ ගැන අහනවා. ඇය අහනවා, "ස්වාමීනි, මට මෙච්චර ධනයක් බලයක් ලැබෙන්න මම මොන වගේ පිනක්ද කළේ?" කියලා. එතකොට බුදුන් වහන්සේ දේශනා කරනවා, "මල්ලිකාවෙනි, ඔබ පෙර භවයේ ගොඩක් දන් දීලා තියෙනවා. ඒ පින්කම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි මේ භවයේ මේ වගේ සැප සම්පත් ලැබුණේ" කියලා. ඊට පස්සේ ඇය අහනවා, "එහෙනම් ස්වාමීනි, මගේ සම මෙච්චර දුර්වර්ණ වෙලා මාව අවලස්සන වෙන්න හේතුව මොකක්ද?" කියලා. අන්න එතනදී බුදුන් වහන්සේ හරි අපූර්ව උත්තරයක් දෙනවා. උන්වහන්සේ දේශනා කරනවා, "ඔබ පෙර ජීවිතවල කොච්චර දන් දුන්නත් ඔබේ හිතේ වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වගේ දුර්ගුණ තිබුණා. අන්න ඒ නිසාකමයි මේ භවයේදී ඔබට ප්‍රසන්න පෙනුමක් නැති දුර්වර්ණ ශරීරයක් ලැබුණේ" කියලා. දැන් කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්, "නෑ, ලස්සන කියන්නේ ජාන වලින් එන දෙයක්. නැත්තම් වෛද්‍ය විද්‍යාවෙන් මේවා වෙනස් කරන්න පුළුවන්" කියලා. "ඕ, බෙහෙත් වලින් සමේ පාට වෙනස් කරගන්න පුළුවන් වෙයි. නමුත් කෙනෙක්ගේ මූණේ තියෙන ප්‍රසන්න බව එහෙම ගන්න බෑ." ඔයාලා දැකලා ඇති හරිම ලස්සන අම්මලා තාත්තලාට එතරම් ප්‍රසන්න පෙනුමක් නැති දරුවෝ ඉන්නවා. ඒ වගේම එතරම් ලස්සන නැති දෙමව්පියන්ට පුදුම ලස්සන දරුවෝ ඉන්නවා. මේකෙන් පේන්නේ ජානවලට අමතරව අපේ කර්මයක් රූපයට බලපානවා කියන එකයි. විදුලිය ඇසට නොපෙනුනට ඒන් ලොකු බලපෑමක් වෙනවා වගේම තමයි කර්මයක්. ඇසට නොපෙනුනට ලොකු බලපෑමක් කරනවා. ඉතින් ඔයා භෞතික ජීවිතයේ ලස්සනට ගෙවන්න කැමති කෙනෙක් නම් මේක ඔයාගේ අනාගතයට හොඳ ආයෝජනයක්. අපිට පුළුවන් නම් අපේ හිතේ තියෙන වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය වගේ දේවල් ටිකක් හරි අඩු කරගන්න. ඒක අපේ හිතට වගේම ඊළඟ භවයේ රූපයටත් ලොකු ආලෝකයක් වෙයි. ලස්සන වෙන්න හිතන ගමන්ම හිතත් ලස්සන කරගමු. මේ වගේ වටිනා දේවල් දිගටම දැනගන්න අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ ගැන ඔයාගේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න.